අයිබෝවන් ක්‍රියේටර්ස් ඇකඩමි මාස්ටර් AI tools next gen content creators course එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මේ පටන් ගන්න දේ ඔයාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් එච්චරටම වටින එච්චරටම ප්‍රබල දෙයක්. ඒක මුලින්ම කියලා අපි පටන් ගමු එහෙනම් course එකේ පළවෙනි session එක. ඉතින් ඇත්තටම ඔයාලා සමහරවිට දන්නේ නැතුව ඇති හරියටම මේ course එක කොච්චර දුරට විහිදලා ගියපු දෙයක්ද, ඒ වගේම හරියටම මොනවද මේක කතා කරන්නේ, මොනවද මේකේ අන්තර්ගතය කියලා. අපි ඒ ටික කතා කරලා අපි පළවෙනි සෙෂන් එකට යමු. මේකෙදි අපි ඔයාට මූලිකවම කතා කරන කොටස් 6ක් තියෙනවා. මේ කොටස් 6න් තමයි මේ සම්පූර්ණ course එක හැදිලා තියෙන්නේ. මේකේ පළවෙනි කොටස විදියට AI image creation and prompt writing. ඒ කියන්නේ පින්තූරවලට අදාළව, ඒ කියන්නේ AI image creation සහ ඒ image හදන්න prompt ලියාගන්නේ කොහොමද, prompt එක හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ පළවෙනි කොටසේ වැඩිපුරම කතා වෙන්නේ. ඒ වගේම තමයි AI තාක්ෂණය ගැන, AI image tools ගැන, එතකොට හොඳ prompt එකක් අපි ලියන්නේ කොහොමද, එහෙම නැත්නම් ඔයා දකින ඕනෑම image එකක prompt එකක් හදාගන්නේ කොහොමද, දකින image එක prompt එක හොයාගන්නේ කොහොමද, වීඩියෝ එකක් හදන්න, එහෙම නැත්නම් ඔයා දැකලා තියෙන දැන් අපි ටාගට් කරනවා viral වීඩියෝ හදන්න Facebook, TikTok, Instagram, එහෙම නැත්නම් තවත් social media platform වලට ඒවා ටාගට් කරලා viral වීඩියෝ කතාවක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සැබෑ පුද්ගලයන්ගේ AI image එක හදන එක. කොටින්ම කියනවා ඔයාගේම මුහුණුවර තියෙන, එහෙම නැත්නම් ඔයාට කැමති කෙනෙක්ගේ මුහුණුවර තියෙන AI image එක කොහොමද හදාගන්නේ? එතකොට එයාගේ මුහුණේ තියෙන සියලු ලක්ෂණ කොහොමද අපේ AI image එකට ගන්න. ඒ වගේම තමයි කාටුන් කැරක්ටර් හදන්නේ කොහොමද. ඔන්න ඔය දේවල් ටික තමයි මේ පළවෙනි සෙෂන් එකේ අපි ඔයාලට උගන්වන්නේ. ඒ වගේම තමයි දෙවෙනි සෙෂන් එකේදී අපි කතා කරනවා voice cloning and lip sync videos create කරගන්න ක්‍රම ගැන. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය වීඩියෝ එකට, එහෙම නැත්නම් වගේ ස්ටෝරි එකට කොහොමද voice එක හදාගන්නේ. ඒ වගේම තමයි voice clone කරන්නේ කොහොමද. voice clone කරනවා කියන්නේ ඔයා කැමති ජනප්‍රිය කටහඬක්, ප්‍රසිද්ධ කටහඬක් අපිට අවශ්‍ය voice over එකට යොදා ගැනීම. එතකොට lip sync කියන්නේ මොකද්ද? lip sync කියන්නේ අපේ voice එකේ විදිහට අපේ AI image එකේ තියෙන කට සහ තොල් සෙලවීම නිවැරදිව කොහොමද හදන්නේ. එතකොට text to speech voice over කොහොමද හදාගන්නේ. ඒ කියන්නේ අපි ලියලා දෙන දෙයක් voice over එකක් විදිහට හදාගන්නේ කොහොමද. එතකොට lip sync tool වලින් talking head එකක්, ඒ කියන්නේ කතා කරන කෙනෙක් කතා කරන මුහුණක් කොහොමද හදාගන්නේ කියන එක තමයි session 2 වල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට session 3 වලින් video editing and AI motion video tools ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ මේ ඔයා හදාගත්ත AI image එක වීඩියෝ එකක් බවට පත් කරන්නේ කොහොමද? ඒක එඩිට් කරන්නේ කොහොමද? එතකොට වීඩියෝ එක හදද්දී අපිට අවශ්‍ය විදියට හදාගන්න ප්‍රොම්ප්ට් එක හදාගන්නේ කොහොමද? ඒ වගේම ඔයාට සබ්ටයිටල් ඕන නම් ඒ සබ්ටයිටල් හදාන්නේ කොහොමද? ඔන්න ඔය කියන වීඩියෝ ක්‍රියේෂන් වලට අදාළ සියලු කාරණා අපි සෙෂන් 3 වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සෙෂන් 4 වල මේ හදාගත්ත වීඩියෝ එක හරියට එඩිට් කරන්නේ කොහොමද? ඒ වගේම තමයි ඉමේජ් එකක් වුණත් හරියට එඩිට් කරන්නේ කොහොමද කියන එක මත තමයි මේ අපි හදාගන්න නිර්මාණයේ ෆයිනල් අවුට්පුට් එක තීරණය වෙන්නේ. ඉතින් අවුට්පුට් එකේ ක්වොලිටිය 100%ක්ම ඉතාම ඉහළ මට්ටමේ ක්වොලිටි එකකින් අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට ගන්න නම් අපි මේකේ එඩිටින් සයිඩ් එක දැනගෙන ඉන්න ඕන. ඉතින්
Photoshop කියන ප්‍රෝග්‍රෑම් එක, Adobe Photoshop කියන ප්‍රෝග්‍රෑම් එක, ෆොටෝ එඩිටිං සඳහාත් CapCut ප්‍රෝග්‍රෑම් එක ඔයාලා නිතරම දන්න දෙයක්, දැනටත් පාවිච්චි කරන දෙයක්. CapCut ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපි අපේ වීඩියෝ එඩිටිං වලට යූස් කරන්න කියන එක සෙෂන් 4 වලින් කතා කරනවා. ඒ වගේම තමයි හරියටම වීඩියෝ එකට ඔඩියෝ එක කොහොමද ඩබ් කරන්නේ, එතකොට බෑග්‍රවුන්ඩ් මියුසික්, බෑග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් කොහොමද ඇඩ් කරන්නේ, ට්‍රාන්සිෂන් කොහොමද ඇඩ් කරන්නේ, ෆයිනල් අවුට්පුට් එක ඉතාම ඉහළම ක්වොලිටියෙන් ගන්න කොහොමද කියන එක සෙෂන් 4 වලින් කතා කරනවා. ඒ වගේම තමයි සෙෂන් 5 වලදී ඔයාලට ඉතාම වටිනා අංශයක් ගැන කතා කරනවා. ඒ තමයි ඔයාලා මෙන්න මේ විදිහට දැන් හදාගන්න ඉමේජ් එක, එහෙම නැත්නම් හදාගන්න වීඩියෝ ක්ලිප් එක, ෂෝට් වීඩියෝ එක. අපි මේකට වයිරල් වීඩියෝ එකක් කියලා කියමු. අන්නේ වීඩියෝ එක ඒ වීඩියෝ එකෙන් ඔයාලා කොහොමද මුදල් හම්බ කරන පැත්තට ආරම්භක පියවර තියන්නේ කියන එක තමයි සෙෂන් 5 වලින් කතා කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම ඔයාලා දන්නවා දැන් Facebook මොනටයිසේෂන් වලිනුත් ගොඩක් අය සෑහෙන ලොකු ආදායමක් ගන්නවා. ඒ වගේම TikTok වලිනුත් සෑහෙන ලොකු ආදායමක් ගන්නවා. ඒ වගේම තමයි YouTube channel එකක් කරන අයත් නිවැරදිව ඒ channel එක grow කරලා නිවැරදිව ඒ වැඩ ටික කරලා ඉතාම හොඳ ආදායම් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ ගැන තමයි සෙෂන් 5 වල කතා කරන්නේ. කොහොමද Facebook account එකක් හදාගන්නේ eligible country එක වගේ ඉඳලා. ඒ කියන්නේ ලංකාවට monetization eligible නැති නිසා කොහොමද USA වල Facebook account එකක් හදාගන්නේ, TikTok account එකක් හදාගන්නේ. ඒ වගේම තමයි USA වල හැදුවනම් USA වල primary location එක verify වෙලා තියෙන්න ඕනි. කොහොමද අපි ඒක කරගන්නේ? එතකොට USA audience එකක් තියෙන Facebook page එකක් කොහොමද හදන්නේ අපි? ඒ වගේම තමයි අපි මේ හදාගන්න creation කොහොමද නිවැරදිව post කරන්නේ? post කරද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා, ඔය කියන සියලුම දේවල් සහ Facebook monetization වලට ටාගට් කරලා කොහොමද වැඩ කරන්නේ, මොනවද කරන්න ඕන වැඩ කියන එක සෙෂන් 5 වලදී කතා කරනවා. අන්තිම සෙෂන් එකේදී Facebook සහ TikTok වලට අමතරව ඔයාගේ නිර්මාණ සෙල් කරන්න පුළුවන් වෙබ්සයිට් ගැන, ප්ලැට්ෆෝම් ගැන, ඒ වගේම ඔයාට ආදායමක් ගන්න පුළුවන් ක්‍රම ගැන වැඩිදුර කතා කරනවා. ඔයාගේ නිර්මාණ සෙල් කරන්න පුළුවන් වෙනත් ප්ලැට්ෆෝම් මොනවද? එතකොට AI ක්‍රියේෂන් එක අති සාර්ථකව ක්‍රියේටිව් විදියට කරන්න පුළුවන්. දැන් ඔයාට මොනවද මේකෙන් කරන්න පුළුවන්, පටන් ගන්න පුළුවන් වෙනත් ව්‍යාපාර අවස්ථා කියලා අපි සෙෂන් 6 වලින් කතා කරනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ සම්පූර්ණ පාඨමාලාව ඇතුලේ අන්තර්ගත වෙන්නේ. ඉතින් මම ඔය කෙටියෙන් කිව්වේ දැන් මේ වගේ තියෙනවා අණු කොටස් බර ගානක්. ඉතින් මෙහෙම දැන් අපි සෙෂන් 1 වල ඉඳන් යන්. එතකොට මේකේ සියලුම රහස් දැන් මම ඔයාලට කියලා දෙනවා. කිසිම දෙයක් අපි තියාගන්නේ නැහැ. එහෙනම් අපි පටන් ගමු සෙෂන් 1 මූලික අදියර.